ඒ පෑන බිමින් කියපු ගොඩක් මිනිස්සු අත්හැරියේ තමන්ගේ ජීවිතේ. මම දැකලා දෙන ඕනි තරම් විභාගෙට ටික දවසක් තියෙනකොට ලව් එකක් ඔලුවට ගහලා හොරෙන් පැනලා යනවා A level O level ලියන්න නැතුව. ඒ මිනිස්සු ජීවිතේ වැඩි කාලයක් තමන් ඉගෙන ගත්තේ නැති එකට පසුතැවීමෙන් ජීවත් වෙන්නේ. මම දැකලා තියෙනවා ගෙවල් වල තියෙන ප්‍රශ්නත් එක්ක ඉගෙන ගන්න එක මග නතර කරලා රස්සාවක් කරන්න යන බිස්නස් කරන්න යන ළමයි ජීවිතේ මරණකම් පසුතැවෙනවා. සල්ලි ලැබෙයි. ජීවිතේ මරණකම් ඒ වුණාට පසුතැවෙනවා ඉගෙන ගත්තේ නැති එක. පුතේ පෑනින් ඉගෙන ගන්න එක ලේසි. හැබැයි පෑන් තුඩින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙද්දී ජීවිත අත්දැකීම් වලින් විඳවලා දුක් විඳලා ඉගෙන ගන්න යන්න එපා. මොකද පෑනින් ගන්න අධ්‍යාපනයේට මුදල් මේ වටිනාකමක් ලැබෙනවා අනාගතයේදී. සල්ලි කරන්න පුළුවන්. හැබැයි ජීවිතේ වැරදි තීරණ අරගෙන පිස්සෝ කෙලලා අත්දැකීම් එක්ක ඉගෙන ගන්නේවත් එක්ක ඔයාට කවුරුවත් සලකන්නේ නැහැ. ඔයාට කවුරුවත් ගෞරව කරන්නේ තීරණයක් ගන්න. ජීවිතේ අත්දැකීම් වලින් ඉගෙන ගන්නවද? පෑනින් ඉගෙන ගන්නවද? පෑනින් ඉගෙන ගන්න එක ලේසි, පහසුයි, ඒක සුරක්ෂිතයි. මේ පොඩි වයසේදී ඉගෙන ගනි පෑනින් නැතුව ජීවිත වලින්